වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නලාභී ඔබගේ නවවන භාවයේවත් පුණ්‍ය ස්ථානයට තමයි මේ ගුරු ග්‍රහයා පැමිණෙන්නේ ලැබෙන ඔක්තෝබර් මාස 18 වෙනි දින සිදුවන ගුරු ග්‍රහ මාරුවේදී. මේ පුණ්‍ය ස්ථානයට ගුරු පැමිණෙනවා, ගුරු උච්ච භාවයට හෙවත් ප්‍රබලත්වයට පැමිණෙනවා සහ ඔබගේ ධන ස්ථානයේ හෙවත් දෙවන භාවයේ අධිපතිත්වය දරන්නේ පස්වන භාවයේ අධිපතිත්වය දරන්නේ මේ ගුරු කියන ග්‍රහයයි. ඉතින් කොයි වගේ සංසිද්ධියක් සිද්ධ වෙයිද? මේ ධනස්ථානයේ අධිපතිත්වයේ දරන කෙනා ප්‍රබලත්වයටපත් වෙනවා, පුණ්‍ය ස්ථානයට පැමිණෙනවා. ඒ වගේම පස්වන භාවයට අධිපතිත්වයේ දරන කෙනා පුණ්‍ය ස්ථානයට පැමිණෙනවා. මේ කරුණු සියල්ල එක්කලා ගත්තොත් මේ කාලය තුලදී වෘශ්චික ලග්නලාභීන්ට අතිශය සාර්ථකයි. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබගේ උත්පත්ති කේන්ද්‍රයේ සෙනසුරු ජම්මේ රාශිතක ඒ වගේම වෙනත් මුසුදුසු අසාර්ථක මහදශා අන්තර්දශා කාල පරාසයන් යන්නේ නැත්නම් ඔබට අතිශය සාර්ථක කාල පරාසයක්. විශේෂයෙන්ම තමන්ගේ ධනය වර්ධනය කරගන්න පුළුවන් හැකියාවන් පැහැදිලි ලෙස මේ කාලය තුලදී ඔබට උදා වෙනවා. ඒ වගේම තමයි ආධ්‍යාත්මික පැත්ත වර්ධනය කරගන්න පුළුවන් හැකියාව විශේෂයෙන්ම පෙන්වු කරන කාලයක්. මේ ආධ්‍යාත්මික පැත්ත අධ්‍යයනය කරන්න ඒ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගන්න පුළුවන් හැකියාව, ඒ වගේම උසස් අයගෙන් උපදෙස් උපකාර ලබා ගන්න පුළුවන්, විශේෂයෙන්ම මේ පූජ්‍ය පක්ෂයන්ගෙන් ඔබට උපකාර ලබා ගන්න පුළුවන් කාලපරාසයක්, ආධ්‍යාත්මික වර්ධනය පැහැදිලි ලෙසම දැක ගන්න පුළුවන් කාලපරාසයක්. ඒ වගේම තමයි කලින් කිව්වා වගේ ධනය වර්ධනය කරගන්න පුළුවන්, ව්‍යාපාර කටයුතු සාර්ථක භාවයට පත් කරගන්න පුළුවන්, රැකියාවේ තියෙන ගැටලු අවම කරගෙන Tamanට හිතන ආකාරයට සාර්ථක වෙන්න පුළුවන් හැකියාව, දැඩි ආත්ම විශ්වාසය ගොඩනැගීම, මෙන්න මේ කරුණ නිසා අර ඉදිරියට කඩාගෙන යාමේ හැකියාව, වේගයෙන් යන්න පුළුවන් හැකියාව පැහැදිලි ලෙස පෙන්වු කරනවා. ඒ වගේම තමයි අනිත් විශේෂ කාරණය මේ ක්‍රීඩා කටයුතු වල, අධ්‍යාපන කටයුතු නිරත වෙලා ඉන්න වෘශ්චික ලග්නලාභී දුවා දරුවන්ට තමන්ගේ ජයග්‍රහණයන් භුක්ති විඳින්න පුළුවන්. ඒ ශේෂ්ත්‍රයන්හි ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්, පැසසුම් වලට ලක්වී මෙන්න මේ වගේ දේවලුත් පැහැදිලි ලෙසම මේ කාලය තුලදී ඔබට දැක ගන්නට ලැබෙනවා.